හෙලෝ මෙතෙක්කල් මගේ channel එකෙන් ඔයාලා දැක්කේ මම එක තැන්වල ඇවිදපු ලස්සන පරිසරයන් අත්විඳපු travel vlogs. හැබැයි අද මම ඔයාලා හමුවට එන්නේ ටිකක් වෙනස්ම විදිහේ වීඩියෝ එකකින්. අපි හැමෝම එළියේ කොච්චර වැඩ කරලා මහන්සි වුණත් සංසුන්ව නිදහසේ ඉන්න කියලා එන්නේ තමන්ගේ ගෙදරට. හැබැයි යන්නේ ගෙදර ඇතුලේ ඉන්න ඔබට ගොඩක්ම ළඟ කෙනෙක් ටොක්සික් විදියට හැසිරෙද්දි ඒ ගෙදරම අපායක් වගේ දැනෙන්න ගන්නවා. අන්තර්ජාලයේ තියෙන ඕනෑම වීඩියෝ එකක් බැලුවොත් මෙහෙම කරන්න එපා, අරම කරන්න එපා, ගණන් ගන්න එපා කියලා ඕන තරම් අය ඔබට කියනවා නේද? හැබැයි මේ දේවල් ප්‍රායෝගිකව කරන්න කොච්චර අමාරුද? ඒකට කොච්චර ලොකු මානසික ශක්තියක් ඕනද කියලා දන්නේ ඒ පීඩනය විඳින ඔබ විතරයි. රැකියා ස්ථානයේ හරි යාළුවෙක්ගෙන් හරි වෙන ටොක්සික් බලපෑමක් නම් වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් අපිට සංසුන්ව ඉන්න පුළුවන්. හැබැයි ගෙදර ඇතුළෙම මෙහෙම කෙනෙක් ඉද්දි ඒක දරා ගන්න එක අතිශයින්ම අමාරුයි. අපි මානසිකව ලෙඩ වෙනවා. මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ අන්නේ විදියට ගෙදර ඇතුළෙම ඉන්න ටොක්සික් අය නිසා හිතෙන් තුවාල වෙලා විඳවන අය වෙනුවෙන්. ඉතින් අපි අද බලමු ප්‍රායෝගිකව මේ වගේ මිනිසුන්ගෙන් ආරක්ෂා වෙලා ඔබේ මානසික සහනය රැකගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට පොඩි හරි සුවපත් වීමත් සහනයක් ලැබුණොත් අන්න ඒක මට ලොකු සතුටක්. අපි හැමෝම ටොක්සික් මිනිස්සු එක්ක ඉද්දි කරන ලොකුම වැරැද්ද මොකද්ද දන්නවද? ඒ අයව වෙනස් කරන්න, ඒ අයව හොඳ කරන්න උත්සාහ කරන එක. හැබැයි අපි තේරුම් ගන්න ඕන ලොකුම ඇත්ත තමයි ඒ අය කිසිම වෙලාවක වෙනස් වෙන්න කැමති නැති බව. ඒ අයව වෙනස් කරන්න යන්නේකින් වෙන්නේ අපි අපේ හිත තවත් රිදවා ගන්න එක විතරයි. ඒ නිසා ඒ අයව වෙනස් කරන්න යන්න එපා. ඔබේ මානසික සහනය වෙනුවෙන් ඔබ වෙනස් වෙන්න. ගොඩක් ටොක්සික් අය හැමතිස්සෙන් බලන්නේ ඔබව ඒ අයගේ පාලනය යටතේ තියාගන්න. ඒ අය කියන හැමදේම කරගෙන කිසිම කතාවක් නැතුව ඉන්න කල් විතරයි ඔබ ඒ අයට හොඳ කෙනෙක් වෙන්නේ. හැබැයි ඔබට කියලා අදහසක් ඔපිනියන් එකක් කියපු ගමන් ඔබ ඒ අයට ලොකුම වැරදිකාරයා වෙනවා. තවත් දෙයක් තමයි ටොක්සික් අය කවදාවත්ම තමන්ගේ වැරැද්දක් පිළිගන්නේ නැහැ. ඒ අය කොච්චර ලොකු වැරැද්දක් කළත් ඉතාම සූක්ෂම විදියට ඒ වැරැද්ද ඔබේ පිටින් පටවන්න තමයි උත්සාහ කරන්නේ. අවසානයේදී වැරැද්ද ඒ අයගේ වුණත් ඔබට දැනෙන්න අරින්නේ ඔබ ලොකුම වැරැද්ද කළා වගේ වරදකාරී හැඟීමක්. ඒ නිසා හොඳින් මතක තියාගන්න. අන් අයගේ වැරදි වෙනුවෙන් වරදකාරී හැඟීමෙන් තැවෙන්න එපා. තමන් නිවැරදි නම් තමන් අතින් වරදක් වුණේ නැත්නම් ඒ අය ඇති කරවන වරදකාරී හැඟීම් ඔබේ හිත ඇතුළට ගන්න එපා. ඉතින් මේ වගේ පරිසරයක ඉද්දී ප්‍රායෝගිකව අපේ හිතේ සාමය රැකගන්නේ කොහොමද? පළවෙනිම දේ තමයි ඔබේ කාමරය ඇතුලේ හරි ඔබට කියලා ආරක්ෂිත පරිසරයක් හදාගන්න. ගෙදර කවුරු හරි හැමතිස්සෙම කෑ ගහනවා නම්, රණ්ඩු වෙනවා නම් noise cancelling headphone එකක් පාවිච්චි කරන්න. ඒ headphones දාගෙන ඔබ ආස සින්දුවක් අහන්න, මූවී එකක් බලන්න, නැත්නම් පොතක් කියවන්න. ඒ අයගේ නරක හැසිරීම නිසා ඔබේ ජීවිතයේ සතුට නැති කරන්න දෙන්න එපා. දෙවැනි දේ තමයි භාවනා යෝගීව තමන්ගේ හිත සහ ගත දිහා නිරීක්ෂකයෙක් විදියට බලාගෙන ඉන්න පුරුදු වෙන එක. කෙනෙක් ඔබට බනිද්දී, අපහාස කරද්දී ඒක හරියට තෑග්ගක් දෙනවා වගේ දෙයක්.
කෙනෙක් දෙන තෑග්ග අපි අතින් බාරගත්තේ නැත්නම් මේ තෑග්ග අයිති කාටද? ඒක අයිති ඒ දෙන කෙනාටම විතරයි නේද? අන්න ඒ වගේ කෙනෙක් ඔබට හිත රිදෙන දෙයක් කියද්දී ඒ වචන හිත ඇතුළට අරන් උණු වතුරට වැටුණු තේ කොළයක් වගේ මුළු හිතම කේන්තියෙන් හෝ දුකෙන් පාට කරගන්න එපා. ඒ වෙනුවට මේක මගේ කනට ඇහෙන ශබ්දයක් විතරයි කියලා දකින්න උත්සාහ කරන්න. ඒ වෙලාවට ඔබේ පපුව ඇතුලේ ඇතිවෙන තද බව නැත්නම් හිතේ ඇතිවෙන කේන්තිය දිහා නිරීක්ෂකයෙක් විදිහට බලන් ඉන්න. මේ ඇතිවෙන්නේ සංවේදනයක් විතරයි. සිතුවිල්ලක් විතරයි. මේක මම නෙමෙයි කියලා හිතලා ඒ සිතුවිල්ල ඇවිත් ටිකෙන් ටික නැති වෙලා යන විදිය දිහා කිසිම ප්‍රතිචාරයක් නොදී සංසුන්ව බලන් ඉන්න. ඇත්තටම මේක කෙටියෙන් කියන්න ලේසි වුණාට කරන්න ලොකු ධෛර්යයක් සහ පුහුණුවක් ඕන කරන දෙයක්. හැබැයි ඔබ මේක එකපාරක් හරි කරලා හිත සංසුන් කරගත්තොත් අන්න එතනදී ඔබ රිදවන්න ආපු ටොක්සික් මිනිස්සු පරදිනවා. ඔබ දිනනවා. තුන්වැනි දේ සමහර වෙලාවට මේ ටොක්සික් මිනිස්සුන්ගේ පීඩනය වැඩි වෙනකොට ඔබට හුස්ම ගන්නත් අමාරුයි වගේ දැනෙන්න පුළුවන්. ඇත්තටම හුස්ම හිර වෙනවා වගේ දරා ගන්නම බැරි වෙන්න පුළුවන්. ඔබටත් ගෙදර ඇතුලේ ඉන්නම අමාරුයි නම් එතනින් එළියට යන්න. එළි මහනකට ගිහින් හිත සංසුන් වෙනකන් නිදහසේ හුස්මක් ගන්න. ඔබට ආස සින්දුවක් අහගෙන පාරේ ඇවිදින්න යන්න. shopping යන්න. නැත්නම් ආස කෑමක් කාලා එන්න. පුළුවන් තරම් ඒ පීඩාකාරී ගෙදර පරිසරයෙන් ටික වෙලාවකට හරි ඈත් වෙලා ඉන්න. ඔබේ හිතට අවශ්‍ය ඒ නිදහස සහ ශක්තිය නැවත ලබා ගන්න. ඊළඟ වැදගත්ම දේ තමයි ජර්නලින්. එහෙමත් නැත්නම් තමන්ගේ සිතුවිලි පොතක ලිවීම. මම දන්නවා මෙතන ගොඩක් අය ඇති තමන්ගේ ළඟම කෙනෙක්ටවත් තමන් ඉන්න මානසික තත්ත්වය කියාගන්න බැරුව හිත ඇතුලෙන් විඳවන. අන්න ඒ වගේ අයට තියෙන හොඳම විසඳුම තමයි ජර්නලින්. මම කියනවාට ඔබ එක දවසක් ඔබේ හිතේ තියෙන දුක, කේන්තිය, වේදනාව පොතක ලියලා බලන්න. එතකොට ඔබට තේරෙයි ඒකෙන් කොච්චර ලොකු මානසික සහනයක් දැනෙනවද කියලා. ඊළඟ දේ තමා ඔයා ගොඩක්ම මෙන්ටලි ඩවුන් වෙලා නම් ඉන්නේ. ඒ කියන්නේ තනියම දරාගන්නම බැරි තරමට මානසිකව වැටිලා නම් ඉන්නේ. කවුන්සිලින් එහෙමත් නැත්නම් උපදේශනය සඳහා යන්න. ඒකට කිසිම වෙලාවක බය වෙන්නවත් ලැජ්ජ වෙන්නවත් එපා. ප්‍රොෆෙෂනල් කවුන්සිලර් කෙනෙක් හමු වෙන එකෙන් ඔයාගේ හිතේ තියෙන ගොඩක් ප්‍රශ්නවලට නිරවුල් විසඳුම් ලැබේවි. අවසානම දේ තමයි ඔබට දරාගන්නම බැරි තරම් මානසික වදහිංසාවලට ඔබ ලක් වෙනවා නම් තවත් ඉවසගෙන ඒ තැනම ඉන්න කියලා මම කවදාවත් ඔයාට කියන්නේ නැහැ. හැම දෙයකටම සීමාවක් තියෙන්න ඕන. කෙනෙක් ඔබේ සීමාවන් ඉක්මවා ගොස් ඔබට වද දෙනවා නම් ඒ අයගෙන් ඈත් වෙලා වෙනම ජීවත් වෙන්න තීරණය කරන්න. නැත්තම් අන්තිමට ඔබ නොසිතන තරම් මානසිකව වැටුණු ලෙඩෙක් බවට පත්වේවි. ඉතින් අපි අද කතා කරපු ඒ වැදගත්ම කරුණු ටික නැවතත් පුංචියට මතක් කරගමු. පළවෙනිම දේ තමයි ටොක්සික් අයව වෙනස් කරන්න යන්න එපා. ඔබේ මානසික සහනය වෙනුවෙන් ඔබ වෙනස් වෙන්න. දෙවෙනි එක තමා ගෙදර ඇතුලේ ඔබේම කියලා ආරක්ෂිත පරිසරයක් හදාගන්න. තුන්වෙනි දේ තමා අන් අයගේ අපහාස බැනුම් ශබ්දයක් විතරක් ලෙස දකින්න. විදර්ශනාත්මකව ඔබේ හිත නිරීක්ෂණය කරන්න.
හතරවෙනි දේ තමයි දරාගන්නම බැරි තරම් පීඩනයක් ආවොත් ටික වෙලාවකට ගෙදරින් එළියට ගිහින් නිදහසේ හුස්ම ගන්න. පස්වෙනි දේ තමයි කාටවත් කියන්න බැරි දුක පොතක ලියන්න. හයවෙනි දේ තමයි අවශ්‍යම නම් කිසිම ලැජ්ජාවකින් තොරව වෘත්තීය මානසික උපදේශනය සඳහා යොමු වන්න. හත්වෙනි දේ තමයි වෙනම ජීවත් වන්න. මතක තියාගන්න. මේ හැම දෙයකින්ම අපි කරන්නේ අපේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගන්න. කුණාටුවක් මැද වුණත් සංසුන්ව ඉන්න මුහුදට පුළුවන්. අන්න ඒ වගේ වටපිටාවේ මොනතරම් කුණාටු තිබුණත් ඔබේ හිත ඇතුලේ නිශ්චල සාගරයක් හදාගන්න ඔබට පුළුවන්. අන් අයගේ හිත හදන්න ගිහින් ඔබේ ලස්සන ජීවිතය නැති කරගන්න එපා. ඔබ අන් අයගේ රූකඩයක් නෙමෙයි. ඔබේ ජීවිතේ පාලනය තිබිය යුත්තේ ඔබේ අතේ පමණයි. වටපිටාවේ මොනතරම් කටු තිබුණත් ඔබේ ජීවිතේ ලස්සනම පිපීම පටන් ගන්නේ අදින්. අද ඉඳන් ඔබේ කතාවේ සැබෑ වීරයා ඔබ වන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට පොඩි හරි සහනයක් ශක්තියක් ලැබුණා නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඔයාගේ හිතට දැනෙන දේ පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.